මුළු ඇඟම එකම විදිහට පාට වෙලා කළු පාට තැනක් හොයාගන්නවත් නෑ. ඔව් මෙන්න මේ කැරට් ඔයිල් එක අලුත් විදිහකට හදලා ගාලා බලන්නකෝ. ඔයාගේ තියෙන කළු පාට වෙච්ච හැමතැනක්ම අඳුරු පාට නැති කරලා පැහැපත් කරගන්න පුළුවන්. දැන් අපි යමුක මේක හදන ක්‍රමය බලන්න. මෙන්න මේකට මූලිකවම අපිට ඕන වෙන්නේ කැරට්. කැරට් පොඩ්ඩක් ඇති ගොඩක් ඕනේ. ඊට පස්සේ අමුකහ ගන්නවා නම් තමයි ගොඩක් හොඳ. අට නැත්තම් ගන්න පුළුවන් වියලි කහ වුණත් ඒකට මම කියනවාට අමුකහ ගන්න කියලා. සිංහල ආයුර්වේද බෙහෙත් බඩු කඩේ තියෙනවානේ. බොඩි ඔයිල් එක හදාගන්න මම අද පාවිච්චි කරන්නේ සුදු පොල් තෙල් සහ ඔලිව් ඔයිල්. ඔයාලට පුළුවන් සුදු පොල් තෙල් වෙනුවට අපි කැමට එකතු කරන පොල් තෙල් එකතු කරගන්න. ඒ වුණාට මම ඔයාලට කියන්නේ පුළුවන් නම් සුදු පොල් තෙල් හරි ඔලිව් ඔයිල් හරි හොයාගන්න. අද මම මේ දෙකම එකතු කරන නිසා මම ගොඩක් ආසාවෙන් මේක පාවිච්චි කරන්න බලන් ඉන්නේ. මොකද මන් දන්නවනේ ප්‍රතිඵලය ගොඩක් වැඩි කියලා. දැන් ඔය කරන්න ඕනේ කැරට් සුද්ධ කරලා කහ ටිකත් සුද්ධ කරලා මෙන්න මේ විදිහට හීනියට තුනියට හොඳට ග්‍රේට් කරගන්න. ඊට පස්සේ තමයි අපි ඔයිල් එක හදාගන්නේ. කහ ටිකක් ඔන්න අතේ ගෑවෙනවා. ඇඳුම් වල එහෙම ගාගන්න එපා හරිද? මට බැන මේ ඔයිල් එක හදන්නත් එපා. ලැබෙන ප්‍රතිඵල හම්බෙන්නේ මට නෙමෙයි ඔයාටනේ. දැන් ඔයා කරන්න ඕනේ ඔයා මේ ඔයිල් එක හදන භාජනය අරගෙන එකට මෙන්න මේ විදිහට සුදු පොල් තෙල් සහ ඔලිව් ඔයිල් එකතු කරගන්න. මෙතනදී මම ඔයාට ප්‍රමාණය කියන්නේ නැහැ. මොකද ඔයා අපි දැන් ග්‍රේට් කරලා ගත්ත කැරට්ුයි කහයි තියෙනවානේ. ඒ දේවල් වැහෙන විදිහට පොඩ්ඩක් එකතු කරාම ඇති. ගොඩාක් ඕනේ නැහැ. ඔයාට පේනවනේ නිසා ප්‍රමාණය කියන්නේ නැහැ මම ඔයාට. ඔයාට වීඩියෝ එකේ පේනවනේ. එතකොට අයිඩියා එකක් ගන්න පුළුවන් නේ. කොච්චර ප්‍රමාණයක්ද අපි ඔයිල් එකතු කරන්න ඕනේ කියලා. අපි ගොඩාක් හදාගන්නේ මේ ඔයිල් එකෙන් පොඩි ප්‍රමාණයක් මුළු ඇඟටම ඇති. ඒ නිසා හොඳ ළමයි වගේ මම මේ කියන විදිහට හදාගන්න. හරියටම කිව්වොත් අපි ග්‍රේට් කරගත්ත කැරට්ුයි කහයි හොඳට වැහෙන ප්‍රමාණයට තමයි එකතු කරේ. දැන් ඔයා මදගින්දරේ මේක විනාඩි 10ක් විතර හොඳට හැදෙන්න දෙන්න. මේ අහන්නකෝ මේ තෙල් එකෙන් ලැබෙන ප්‍රතිඵලය කොච්චර හොඳද කියනවනම් සමහර අය හොරෙන් බොඩි ලෝෂන් එකට දාලා ගන්නවා කියලාත් ආරංචි. ඔව් බොඩි ලෝෂන් එකට දාලා ගියාම ප්‍රතිඵල හොඳටම වැඩි. මොකද අපි කැමති නෑන එකපාරම ඔයිල් ඇප්ලයි කරන්න. හැබැයි ඉතින් ලස්සන වෙන්න නම් පොඩි කට්ටක් කන්න වෙනවා. හොඳ ඇඳුම් ඇඳගෙන එහෙම ගාන්න එපා. මම ඔයාලට කියන්නේ සතියේ දවස් 2ක් විතර සම්පූර්ණයෙන්ම මේ ඔයිල් එක ගාලා ඉඳලා පැයක් විතර ඉඳලා වොෂ් කරන්න කියලා. ඒක හොඳයි. නිතරම ඔයා ගාන්න ගත්තොත් ටිකක් අමාරුයිනේ. මොකද අපි ඇඟපතේ හැමතැනම ඔයිල් ගාගෙන ඉන්න කැමති නෑනේ. එහෙමනම් ඔයාලට පුළුවන් බොඩි ඔයිල් එකෙන් චූට්ටක් අරගෙන ඔයාලට පුළුවන් වගේ බොඩි ලෝෂන් එකත් එක්ක මික්ස් කරලා ගන්න. ඒකත් මාරම දෙයක් වෙයි ඔයාලට ලැබෙන ප්‍රතිඵලත් එක්ක. ඔයා දැක්කනේ අන්න ඒ වගේ ගොඩාක් කැරට් ටික කර ගන්න බෑ. ටිකක් ඇති මෙන්න මේ වගේ පදමට ආවට පස්සේ අපි මේක රස්නේ පිටින්ම ඉක්මනින්ම මේක පෙරා ගන්න ඕනේ. මෙතනදී පෙරන වෙලාවේදී කරන්න ඕන විශේෂම දෙයක් තමයි අපි කැරට් ටික මිරිකලා එකතු කරන්නේ. කැරට් වලත් තව ඔයිල් තියෙනවනේ. ඒ ඔයිල් ටික මිරිකලා අපි එකතු කරන්නේ නෑ බෝතලෙට. එතකොට ටිකක් අර කැරට් වල ඒ වගේම කහවල තියෙන අමු ගතිය එකතු වුණොත් තෙල් එක නරක් වෙන්න බලයි. ඒකයි මම ඔයාලට කියන්නේ. හරිද? මෙන්න මේ විදිහට තලල වගේ එකතු කරන්න එපා. ඔයාලට පුළුවන් ඒ ඉතුරු වෙන ටික පළවෙනි දවසේ හදන දවසේ කැරට් එක්කම මුළු ඇඟෙම ගා ගන්න. හරිද? ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන කරුණු තියෙනවා. මේ තියෙන්න ඕන හැදුවට පස්සේ මම පොඩි බොටල් එකකට දාලා පාවිච්චි කරන්නේ මොකද මම බොඩි ලෝෂන් එකත් එක්ක යූස් කරන නිසා. ඉතින් හරිම ලස්සනයි. මේ ඔයිල් එක හරිම සුවඳයි. ඒකත් කියන්න බෑ. ඉතින් ඔයාලට තියෙන මේ විදිහට ඔයාගේ මුළු ඇඟටම ගාලා ඉවර වෙලා හරියටම පැයක කාලයක් ඉඳලා හොඳට වොෂ් කරන්න. ඔයාගේ දන හිස් කළු වෙලා නම් බෙල්ල කළු වෙලා නම් කිහිලි ඉක්ලි ප්‍රදේශ කළු වෙලා නම් ඔයාට හොඳම එක තමයි මෙන්න මේ බොඩි ඔයිල් එක. මේක පාවිච්චි කරන්න. පාවිච්චි කරලා බලලා ලැබිච්ච ප්‍රතිඵල මට කියන්න ඕනේ. හරිද? මං ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි. පරිස්සමෙන් ඉන්න. මං ගිහින් එන්නම්. බයි.